Hello, welcome back to Dr. Nilani Mind and Medicine YouTube channel. As you promised, මගේ last video එකේ අද මම කතා කරන්න යන්නේ heart attack එකක් ආරම්භ වුණාම මුල් මිනිත්තු කිහිපය ජීවිතය බේරගන්න තීරණාත්මක වෙන්න පුළුවන්. බොහෝ දෙනා බය වෙලා හෝ නොදැනුවත්කම නිසා වැරදි තීරණ ගන්නවා. ඉතින් මේ ගැන අද මම කතා කරනවා කියලා ඔයගලන්ට මම ගිය වීඩියෝ එකෙන් පොරොන්දු වුණා. ඒ වගේම නිවැරදි පියවර කිහිපයක් දැනගෙන හිටියොත් ජීවිතයක් බේරගන්න පුළුවන් ඔබටත් තව කෙනෙක්ගේ. මේ කෙටි වීඩියෝවෙන් අපි බලමු heart attack එකක් ආරම්භ වුණාම මුල් තත්පර හෝ මිනිත්තු කිහිපේ කරන්න ඕන වැදගත් දේ මොනවද කියලා. ඊට ප්‍රථම මම ඔයගලන්ට කියන්න ඕනේ ඔයාලගේ comments වලට shares වලට subscribe වලට ස්තුතියි. I can't message every single message. Please try to understand. Right, අපි බලමු පළවෙනිවටම අපි මොනවද කරන්න ඕනේ කියලා. පළමුව කලබල වෙන්න එපා. ඉක්මනින් ඉඳගෙන හෝ සංසුන් තනක විවේක ගන්න. හරියටම අමතර පීඩනය දෙන්න එපා ඔබේ හදවතට. දෙවනුව වහාම හදිසි වෛද්‍ය උපකාරය ඉල්ලන්න. මොකද තනියම ඉන්නවා නම් කෙනෙක්ට දැනුම් දෙන්න. රෝහලට යන්න ප්‍රමාද කරන්න එපා. තුන්වනුව වෛද්‍ය උපදෙස් තිබේ නම් ඇස්ප්‍රින් වැනි ඖෂධයක් ලබා ගන්න පුළුවන්. ඒක රුධිර කැටි ගැසීම අඩු කරගන්න උදව් වෙන. නමුත් ඖෂධ ඇලර්ජි හෝ වෙනත් රෝග තිබේ නම් වෛද්‍ය උපදෙස් අත්‍යවශ්‍යයි. හතරවෙනුව තනියම වාහනය ධාවනය කරන්න එපා. හදිසි තත්ත්වය තවත් බරපතල වෙන්න පුළුවන්. පස්වනුව හුස්ම සංසුන් කරන්න. ශරීරයේ නිදහස් තත්ත්වයේ තියාගන්න. ඇඳුම් තදනම් ලිහිල් කරගන්න. මතක තියාගන්න. heart attack එකක් මුල් මිනිත්තු කිහිපය ජීවිතය තීරණය කරන අවස්ථාවක් වෙන්න පුළුවන් කියන එක. ඉක්මනින් ක්‍රියා කිරීම ජීවිතයක් බේරගන්න පුළුවන්. මේ වීඩියෝව තවත් කෙනෙක් අතරේ බෙදා හරින්න. මොකද තවත් කෙනෙකුගේ ජීවිතය බේරගන්න ඔබට පුළුවන් වේවි. ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ හදවත් රෝගවලට බෙහෙත් ගන්න අය දිනපතා අවධානයෙන් ඉන්න ඕන දේවල් සහ බෙහෙත් නිවැරදිව භාවිතා කරන විදිහ සහ ජීවන රටාවේ වෙනස්කම් හරහා හදවත ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. ඒ වගේම ඒ නිසා වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ස්තුතියි.